Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවාද වීඩියෝ එකට. අද ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්නේ සිංගප්පූරුවේ National Day celebration එක බලන්න. සිංගප්පූර් National Day එහෙම නැත්නම් සිංගප්පූර් International Day එක වෙන්නේ අගෝස්තු 9 වෙනිදා. 1965 අගෝස්තු 9 වෙනිදා තමයි සිංගප්පූර් මැලේසියාවෙන් වෙන් වෙලා සම්පූර්ණයෙන්ම නිදහස් රාජ්‍යයක් බවට පත් වුණේ. ඒ අවුරුදු ඉඳන් මේ වෙනකන් හැම අගෝස්තු 9 වෙනිදාම ඒගොල්ලෝ තමන්ගේ නිදහස සමරනවා. ඒ වගේම මේ විදිහට අහසින් ඒගොල්ලන්ගේ ෆ්ලෑග් එක අරන් යන දර්ශනය හරිම ලස්සන දර්ශනයක්. ඒක අර ගස් අස්සෙන් ෆ්ලෑග් එක හරිම ලස්සනට පේනවා අපිට. ඒ වගේම ඒගොල්ලන්ගේ මිලිටරි පවර් එක පෙන්වන්න හෙලිකොප්ටර්ස් වලින් ඒ වගේම ජෙට් වලින් එක එක සංදර්ශන වගේ දේවල් ගොඩාක් තිබුණා. ඒවා හරිම ලස්සනයි, බලන් ඉන්න ආස හිතෙනා වගේ දේවල් හරිම ලස්සනට තිබුණා ඒ ටික. මේ අවුරුද්දට සිංගප්පූර් මැලේසියා වලින් නිදහස් වෙලා අවුරුදු 60ක් සම්පූර්ණ වෙනවා. මේ නිදහස් උත්සවය බලන්න ලොකු සෙනගක් එකතු වෙනවා හවස් වෙනකොට. ඒ වගේම පද්දාං සහ මෙලායන් පාක් එක අවට විශාල සෙනගක් එක්රැස් වෙලා හිටියා සිංගප්පූර් National Day celebration එක බලන්න. ඒ වගේම එක එක nationalities වලින් ඒගොල්ලන්ගේ පවුලේ කට්ටියත් එක්ක එකතු කරගෙන ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා මේක බලන්න. ඒ වගේම තමයි අපිට main entrance එකෙන් ඇතුළට යන්න හම්බුනේ නැහැ. අපිට එළිය තමයි ඉන්න උනේ. main entrance එකෙන් ඇතුළට ගියා නම් අපිට තවත් ලස්සනට මේක බලා ගන්න තිබුණා. මේ ඔයාලට පේනවා ඇති මෙතන ලොකුවට ස්ක්‍රීන් එකක් දාලා National Day celebration එක පෙන්නනවා. මේ බලන්න එක එක බෝට්ටු හරිම ලස්සනට සරසලා හරිම කලර්ෆුල් විදිහට එක එක ඩිසයින්ස් වලින් සරසලා බල්බ් දාලා හරිම ලස්සනට තියෙනවා. මෙතන රැ වුණාට පස්සේ මෙතනින් යනකොට ඒක හරිම ලස්සනයි. National Day celebration එකේ අන්තිමට මේ විදිහේ හරිම ලස්සන මල්වැඩි සංදර්ශනයක් පවත්වනවා ඒගොල්ලෝ. මේක සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර තියෙනවා. මේක හරිම කලර්ෆුල්. සිංගප්පූර් National Day එකට ඒගොල්ලෝ ටවුන් එකේ තියෙන බිල්ඩින්ග්ස් හැම එකම වගේ එක එක ඩිසයින්ස් වලින් ලයිට්නින් කරලා තියෙනවා. ඒක හරිම ලස්සනයි. හැම බිල්ඩින් එකම වගේ මේ විදිහට ලයිට්ස් වලින් සරසලා තියෙනවා. මේ මරිනා බේ සෑන්ඩ්ස් බිල්ඩින් එකත් හරිම ලස්සනට කලර්ෆුල් විදිහට ලයිට්ස් වලින් ඩෙකොරේට් කරලා තියෙනවා. මේ මජෝලා සිංගප්පූර් කියන එකේ ඉංග්‍රීසි තේරුම තමයි forward සිංගප්පූර් කියන මීනින් එක. අපිට සිංගප්පූර් National Day එක ඉවරලා ආපහු යද්දි නම් ලොකු වෙලාවක් ගියා. මොකද ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා මේක බලන්න. අපි ඊට පස්සේ මේ මිස්ටර් කොකොනට් කියන එකට ගියා. ඒකේ තියෙන්නේ පොල් ආශ්‍රිතව හදන එක එක ඩ්‍රින්ක්ස් වර්ග ඒ වගේ දේවල්. මිස්ටර් කොකොනට් එකෙන් පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. අපි දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. අපි ගෙදර යනකොට චුට්ටක් රැ වුණා. ඉතින්
එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි.